කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උපාදෝ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කියන්නේ මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන්නේ හරිම දුෂ්කර දෙයක්. ඔබ දන්නේ නැති වුණාට පුදුම දුෂ්කර ජීවිතයක් ඕක. ඔය මිනිස්සෙක් වෙලා ඉපදීම. මේ මැරෙන මිනිස්සුන්ගේ නෝත් නියසිලට ගත්ත පස්පිඩක් වගේ ප්‍රමාණයක් තමයි ආය මිනිස්සෙක් වෙන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් සතර අපා උප්පත්තියට යනවා පායට. දුගති උප්පත්ති වලට. නිරේන් චුත වෙන අයගෙනොත් නියසිලට ගත්ත පස්පිඩක් වගේ තමයි ආය මිනිස්සෙක් වෙන්නේ. තිරිසන් ලෝකෙන් මැරෙන අයගෙනොත් නියසිලට ගත්ත පස්පිඩක් වගේ තමයි ආය මිනිස්සෙක් වෙන්නේ. පෙරේත ලෝකෙන් චුත වෙන අයගෙනොත් ආය නියසිලට ගත්ත පස්පිඩක් වගේ තමයි මනුස්ස ලෝකෙට එන්නේ. හුදේ දෙවියන්ගෙන් චුත වෙන දෙවිවරු අතරින් සමස්තය බලනකොට නියසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් තමයි ආය මිනිසෙක් වෙන්නේ. මේ මනුස්ස උප්පත්තියකින් දුර්ලභයි. හාමුදුරන් වහන්සේ නමක් අතින් සතෙක් සිව්පාවෙක් මැරුණොත් ඒ සීලය පිරිසිදු කරගන්න පිළිවෙතක් තියෙනවා. හැබැයි හාමුදුරන් වහන්සේ නමක් අතින් මිනිසෙක් මැරුණොත් මහානකම එතනින්ම ඉවරයි. ඒ නිසා සතෙකුට සිව්පාවකට වඩා මිනිසෙක් සම්බන්ධයෙන් කටයුතු කරන විදිය බරපතලයි. ඊළඟට ඒ නිසා මේ සමහර වෙලාවට නිරේ අවුරුදු කෝටි ගාණක් ඉඳලා තමයි ওই බඩට දරුවෙක් එන්නේ. ඒ දරුවත් සමහරලාට ඒ අම්මලා මරලා දැම්මොත් එහෙම බලන්නකො අවුරුදු කෝටියක් මේ ලෝදි හැලියේ පැහිච්ච ප්‍රාණියෙක් අම්මා කෙනෙක්ගේ බඩට එනකොට ඉපදෙන්න කලින් ඒක මරලා දැම්මට පස්සේ දැන් තේරෙනවා මේ පාපේ තියෙන වැඩි සුළු දෙයක්. පොඩි බෙහෙතක්. ඒකයි ඒකේ භයානකකම. අවුරුදු ගානක් තිරිසන් සත්තු වතුරේ ඉඳලා රිලව් වෙලා ඉඳලා මැක්කෝ වෙලා ඉඳලා ගැඩවිල්ල වෙලා ඉඳලා වේයෝ වෙලා ඉඳලා සමහරවිට අවුරුදු කෝටි ගානකින් අම්මා කෙනෙක්ගේ බඩට එනවා. ඒකට ඒකටත් ඉපදෙන්න දුන්නේ නැතකොට සමහරවිට කැයි හොටු කකා ඉන්න ප්‍රේතාත්ම ඔය කුණු කාණු වල නාන තැන්වල ඔය මේ කෙල්ල සොටු සෙම ලෙව කකා ඇඟවල් ලෙව කකා ඉන්න කෙනෙක් මිනිස්සෙක් වෙනවා. ඒ පැටියටත් එන්න දෙන්නේ නැතකොට ඊට පස්සේ ඔන්න දරු පැටිය ඉපදෙනවා. ඉපදිලා අම්මගෙන් කිරිබොනවා කියන්නකො. නිරේ ඉපදිච්ච අවුරුදු කෝටි ගාණක් නිරේ ඉපදිච්ච කෙනෙක් නම් මේ මනුස්ස ලෝකෙ ඉපදිලා අම්මගෙන් කිරිබොන්නේ. ඒ අම්මගෙන් කිරි බින්දුවක් බොන්නේ අවුරුදු කෝටි ගාණකට පස්සේ. ලෝදිය බීපු කෙනෙක්. ඒකයි ඉස්සර කිරි දෙනකොට රන් කිරි කට ගහන්නේ. ඉස්සලාම රත්තරන් උරගාලා ළමයාගේ තොලේ තේනවා. කිරිත් මව් කිරිත් එක්ක. කැයි හොටු කකා සෙම කකා හිටපු පෙරේතේ ඔය කුණු කාණු ලෙව කකා නාන තැන්වල ලෙව කකා කක්ක වලවල වල කක්ක කහකා හිටපු පෙරේතේ මොනවා හරි පිනකින් මනස ලෝකයට ඇවිල්ලා අම්මගේ බඩෙන් ඉපදිලා ඉඳුල් කට කවනකොට ඉස්සලාම කිරිබඩින් ඉතක් කන්නේ අවුරුදු කෝටි ගානකට පස්සේ. ඒකයි ඉඳුල් කට ගෑම මේක මගුලක් වුණේ. බෞද්ධයන් අතර ඒක මගුලක් වුණා. ඇයි අයින ආත්ම භාවයකට ඒ ඉස්සලාම අවුරුදු ලෝදී බිබී හිටපු ආත්ම භාවයකට මනුස්ස උප්පත්තිය දීලා කිරි ටිකක් පොපු අම්මගේ ණය ගෙවන්න බෑ දරුවෙකුට කවදාවත්. ඒ තාත්තගේ ණය ගෙවන්න බෑ කාටවත්. ඉඳුල් ටිකක් කට ගහපු ඒ අම්මගේ තාත්තගේ ණය ගෙවන්න බෑ. යමපල්ලෝ මත උල් වලින් ඇනෑන හිටපු ආත්ම භාවයක් මිනිසෙක් මත ඉපදුනා මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ පැනල් රෙද්දකින් අර දරුවා මෙහිම අරන් තුරුල් කරගන්නකොට ඔය වගේ උණුසුමක් ඔය ආත්ම භාවයට ලැබෙන්නේ අවුරුදු කී කෝටියකට පස්සේද?
බුදුරජාණන් වහන්සේට ගොඩාක් දේවල් පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේවල් දන්නවා. ඒ නිසා තමයි මේ මාතා පිතු උප ဋ ාණං කියලා කිව්වේ. මනුෂ්‍ය ජීවිතය ලැබෙන්නේ තාමත් කලාතුරකින් පිංගුතුනි දුෂ්කරයි මනුස්සෙක් වෙනවා කියන එක. ඒක සියදි විනාසා ගත්ත ගම එක්කෝ මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. කෙල්ලෙක් නිසා හිත වට්ටගෙන මට මේ ජීවිතෙත් එපා. කෙල්ලොද දුර්ලභ මනුෂ්‍ය ජීවිතේද දුර්ලභ. ඊට පස්සේ කවුරු හරි රවට්ටනවා. මුන් මාව රැවට්ටුවා මට දැන් කරගන්න දෙයක් නැහැ මම මැරෙනවා. රැවටීම කියන එකද දුර්ලභ මනුෂ්‍ය ජීවිතේද දුර්ලභ. දැක්කද බුදු බණ පද නොදන්නාකම. ජීවත් වෙන්න මිනිසුනේ කොයි තරම් කරදර ආවක්. ඊළඟට උත්තරේ තියෙනවා කිච්ඡම් මච්ඡාන ජීවිතං. දුර්ලභ මනුස්සෙක් වෙලා ඉපදුන මේ කෙනාට ජීවත් වෙන එක තමයි ඊළඟ දුෂ්කරම දේ. බඩට ওই දරුවා ආපු දවස් ඉඳලා පොඩි සේමක් හැදුනත් ස්පිතාල ගන්න දුවන්නේ ওই දරුවා ජීවත් කරවන්න නේද? බෙහෙත් ගන්න ස්පිරිතාල වලට යන්නේ. කී ගමනක් අම්මලා ඔය පැටව උසගෙන ස්පිරිතාල වලට යනවද ජීවත් කරවන්න. ඊට පස්සේ දරුවා ඉපදෙනවා. ඉපදුනාට පස්සේ උදේ මොන්ඩිසෝරි යනවා. අර පොඩි පැටියේ පහසු දෙයක්ද දුෂ්කර දේවල්ද මේ කරන්නේ? දුෂ්කරයි. උදේ පාන්දරම නැගිටින්න ඕනේ. ඉස්කෝලේ යන්න ඕන. බලන්නකෝ මේ ජීවත් වෙන්න තියෙන කරදර ටික. ඊට පස්සේ රස්සාවල් කරන්න ඕන. සල්ලි හම්බ කරන්න ඕන. ඒ සල්ලි හම්බ කරන්න ගස් බඩ සමහර අය ගස් බඩ ගාලා පොල් කඩලා ජීවත් වෙන කොච්චර දුෂ්කරයිද? කොච්චර දුෂ්කරයිද නේ? දැන් අපේ පැතිවල කුලී වැඩට යනවා. තේ දළු කඩන්න යනවා. අපේ අම්මත් තේ දළු කැඩුවා. මේ ඇඟිලි වලින් ගහක දළුම කොච්චර කඩන්න නැතිද ජීවත් වෙන්න? අපේ තාත්තලා ගොවිතැන් කරනවා. ඔය උදැල්ල උස්සලා මහ පොළොවට කී ගමනක් ගහන්න නැද්ද ජීවත් වෙන්න? ගොයන් කපන මිනිස්සු ඉන්නවා. දෑකැත් තරම් ගොයන් කී ගමනක් ඒ කාලේ කපන්න නැද්ද ජීවත් වෙන්න? ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. මේ සුක්කාලම කොයි දිසා කීයකට කරකවන්න නැතිද ජීවත් වෙන්න? ගුරු වෘත්තිය කෙනෙක් ඉන්නවා. එකම පාඩම කී දහස් වතාවක් කියලා දෙන්නේ නැතිද ජීවත් වෙන්න? ජීවත් වෙන්න තියෙන දුක බලන්නකෝ. ඒ ඇස්සේ මනුස්සයාගෙන් කරදර, නෝනගෙන් කරදර, දරුවන්ගෙන් කරදර, අසල්වැසියන්ගෙන් කරදර. ඕම ඉඳලා මැරිච්ච පෙරේතෙක් ලාරුඩු නම ඒ ඊළඟ කරදරේ. ඊට පස්සේ තොවිල්, පවිල්, දේවාලයකට ගියාට පස්සේ පූලක් කපන්න ගත්තාට පස්සේ මාස ගාණක් හම්බ කරපු එක එතන ඉවරයි. අමාරුවෙන් කනකරයක් ගන්න. ඒ කරන් සතියයි දෙකයි දාන්නේ. සල්ලි අගහිකමක් එනවා. ගිහිල්ලා බැංකුවේ තියෙනවා. උපන් සත්වයාට ජීවත් වෙන එක පහසු දෙයක්ද කරදර දෙයක්ද? එතකොට ඔබට ජීවත් වීම කරදරයි කියන එක මේ ඔබට විතරක්ද සමස්තයට අයිති වෙන පොදු ඉරණමද? පොදු ඉරණමක්. පොදු ඉරණමට අඬන්න එපා. පොදු ඉරණමට වැළපෙන්න එපා. ඕක හැටි. මුහුණ දෙන්න ඕන. සීතල වැස්ස, අටලෝ දහම, සුලි කුණාටු, ජල ගැලීම්, සුනාමි, සතුරු කරදර, වසංගත. ඉතින් උපන් සත්වයට මුහුණ දෙන්න. ඒක බුද්ධ වචනේ නම් බොරු වෙන්න ඕන. කිච්ඡං මච්ඡාන ජීවිතං. ඉපදුන සත්වයාට ජීවත් වීම දුෂ්කරයි. පාරේ කී ගමනක් හැප්පෙන්න ගිහිල්ලා අපි බේරුණාද? මේ ජීවිතේ රැවගත කොච්චර අමාරුද? කඳු පල්ලම් හෙලවලින් වැටෙන්න ගිහිල්ලා බේරිච්ච ඒවා. කොච්චර මේ වෙනකොට මේ ජීවිතේ කොච්චර අමාරුවෙන්ද රැකගෙන තියෙන්නේ. කන බොන දෙයක් උගුරේ හිප්පොලෝ. වසක් විසක් කැවුනෝ. සත්තු සිව්පාව සර්පය දෂ්ට කළා. උපන් සත්වයට ජීවත් වෙනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. අමාරුයි. අමාරුයි. මිනිස්සු හිඟා කකා පොල් කට්ටක් කරන් පාරට බහිනවා ජීවත් වෙන්න. චර දුෂ්කරයි. ජීවත් වීම දුෂ්කරයි. කිච්ඡං සද්ධම්ම සවනං. මේ මිනිස්සු අතර ඉපදුන මේ මිනිසුන්ට බණපදයක් ඇහුනොත් ඒක දුර්ලභ කාරණාවක්.
දුෂ්කර කාරණාවක් බණ පදයක් ඇහුණු. නිරිසත්තුන්ට බණ ඇහිල්ලක් නැහැ. තිරිසන් සත්තුන්ට බණ අහනවා කියලා එකක් නැහැ. ප්‍රේතාත්ම වලට බණ අහනවා කියලා එකක් නැහැ. අපි කියමු මිනිස්සු. අපි කියමු කෝටි 800කට වැඩි ඉන්නවා මිනිස්සු. ඒ කෝටි 800න් බටහිර මිනිස්සුන්ට බණක් අහනවා කියලා එකක්ම නැහැ. සුද්ධාන්ට. රුසියාවේ පුතෙක් අපිත් එක්ක කතා කළා ජීවිතේට අහලා නැහැ කොහොම මැරිලා ඉපදෙනවා කියලා. ඉපදෙනවා කියලා අහලා නැහැ කිව්වා. මරණින් මත්තේ උන්ගේ ආත්මය දෙවියන් අතරට යනවා. ඒ දෙවියන් තමයි මේක කන්ට්‍රෝල් කරන්න කියලා අහලා තිබ්බේ. අපි කරන හොඳ නරක අනුව උපදිනවා කියලා අහලා නැහැ කිව්වා. කී කෝටියක් ඉපදෙනවා කියන එක අහලා නැද්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වුණ දඹදිව මේ වෙනකොට සැබෑ චතුරාර්ය සත්‍ය ධර්මයේ කී දෙනෙකුට දැහෙන්නේ? ලංකාව තමයි ධර්මද්වීපය. ඒ ධර්මද්වීපයේම සිංහල මිනිසු කීයද? සිංහලයන්ගෙන් බෞද්ධ කීයද? දැන් ඔයාලා ගෙදර බෞද්ධනේ. ඔයාලා ගෙදර ඇත්තටම බණ අහන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. එක්කෝ තාත්තා නම් අහන්නෙම නැහැ. එක්කෝ අම්මා අහන්නෙම නැහැ. පොඩි මල්ලි අහන්නෙම නැහැ. ලොකු අක්කා අහන්නෙම නැහැ. ඉතින් සමහරවිට ගෙදරින් ඔයා විතරයි. අර මුළු ගෙදරින්ම එකයි. හොඳට කල්පනා කරන්න මේ බුද්ධ වචනේ. එනම් පවුල් පිටින් බණ අහන්න හැමදාම බණ අහනවා කියන එක එහෙම වෙන්නේ නැහැ. ඊටම දුෂ්කර කාරණාවක් දුර්ලභ දෙයක් මනුසාත්මයකට ලැබෙන බණපදයක් ඇහෙනවා කියන්නේ. කිච්චෝ බුද්ධානං උප්පාදෝ බුදුරු පහළ වීම අතිශයින් දුෂ්කරයි. බුද්ධෝ කප්ප සතේහි දුර්ලභෝ කියලා කියන්නේ කල්ප 100කටත් බුදුවරු දුර්ලභයි. කල්ප ලක්ෂයකටම බුදුවරු කී දෙනයිද පහළ වුණේ? මේ සමහරවිට අසංකේය ගණන්. බුදුරජාණන් වහන්සේ අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් පෙරම් පෙරුවා කියලා අහලා තියෙනවනේ. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සම්බුදු වෙන්න විවරණ අරගෙන ආය බුදු කෙනෙක් මහ බෝධිසත්වයන්ට මුණ ගැහිලා තියෙන්නේ කල්ප අසංකේයයකට පස්සේ. වෙලාව මදි මේවා විස්තර කරන්න මේ කල්පයක කතාව. ඊට පස්සේ ඒ කල්පේ පහළ වුණ බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ගත්තට පස්සේ ආය බුදු කෙනෙක් පහළලා තියෙන කල්ප අසංකේයකින්. මේ සමස්ත විශ්වීය ඉතිහාසයේ බුදුවරු 5 පහළ වෙන එකම යුගයේ මේ මහා භද්‍ර කල්පය. ඒනොත් බුදුවරු 4 පහළ වී හමාරයි. තව එක බුදුරජාණන් වහන්සේ නමකුයි පහළ වෙන්න සිටින්නේ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ තවත් බුදු කෙනෙක් පහළ වෙන බවට නිශ්චිත කතාවක් නැහැ. හෝදුවාවක්වත් තියෙන්නේ තව කල්ප ලක්ෂයකින් පස්සේ බුදුවරු පහළ වෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. සාමාන්‍යයෙන් පස්සේ බුදු කෙනෙක් පහළ වෙන්නේ සම්බුදු කෙනෙකුට කලින්. එහෙම ඒ අනුසාරයෙන් ගත්තොත් තව කල්ප ලක්ෂයකින් ආයි බුදු කෙනෙක් පහළ වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ තයිමි වුණොත්. ඒ අතරතුර කී ගමනක් ගුටි කන්න වේද? කී ගමනක් බැනුම් අහන්න වේද? කී ගමනක් පිළිකා හැදේද? කී ගමනක් ඇඟ කුණු වේද? කුෂ්ඨ දද වන හොරි කොච්චර හැදේද? මිනිසුන්ගෙන් කොච්චර අපි බෙලි කැපුම් කයිද? සත්ත්ව සිව්පාව වෙලා කොච්චර කුණු වෙවි මැරෙන්න වේද? නිරේ කී ගමනක් ඉපදෙන්න වේද? කොච්චර ගම් වතුරේ ගහගෙන යයිද? කොච්චර පස් කඳු උලුවට කඩාගෙන වැටෙයිද? මේ පුදුම සංසාරය. කොච්චර අසංගත වලට මොහොන දෙන්න වෙයිද? ජාති ජරා මරණ බුදුරු කලාතුරකින් පහළ වෙන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණ නිසා තමයි මේ අය කුසලය මේ අය අකුසලයි කියලා සැබෑම සැකයක් නැතුව ඇත්තටම කුසල් මොනවද? ඇත්තටම පින් මොනවද? අකුසල් මොනවද? පින් මොනවද? පව් මොනවද? සේවනය කළ යුතු දේ, සේවනය නොකළ යුතු දේ, වටිනා දේ, බාල දේ, හොඳ දේ, නරක දේ බේරුම් කරගන්න පුළුවන් බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි. බුදුරු නැති කාලේ මිනිස්සු මේ දුකෙන් එතර වෙන්න බලනවා. දුක් විඳලා ඇති මිනිස්සුන්ට. ඒ අතරින් සමහර අය විමුක්තියක් හොයනවා මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා. එතකොට ඔතන හිටපු කවුරු හරි කෙනෙක් කියනවා එක කකුලෙන් හිටගෙන හිටපල්ලා. ඒකට එයා හිතනවා
එහෙනම් දුකෙන් එතර වෙන්නේ එහෙම තනි කකුලෙන් හිටගෙන ඉන්න. අපිට වෙච්ච දේවල්. මමත් ඕක සංසාරේ කළා තියෙනවා. ඔබත් කළා තියෙනවා. දුකින් එතර වෙන්න තනි කකුලෙන් හිටගෙන. ඊට පස්සේ සමහර වෙලාවට කියනවා දුකෙන් අපිට ඔහොම දුක් විඳලා සංසාරේ හිතෙනවා මේකෙන් එතර වෙන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා බල්ලෙක් විදිහට හිටපල්ලා කුක්කුර වෘත. ඊට පස්සේ කන්නේ බල්ලෙක් වගේ යන්නේ බල්ලෙක් වගේ තුන් පාරක් කැරකිලා බුදියා ගන්න. බලු වෘත රකින්න. ඊට පස්සේ කවුරු හරි කියනවා අජ්ජ වෘත එළුවෙක් වගේ ඉන්න ඕන. එතකොට මේකෙන් එතර වෙනවා. කිසි කෙනෙක් අහන්නේ නැහැ. එළුවෙක් වගේ ඉඳලා නිදහස් වෙනවා නම් එළුවා නිදහස් නොවුනේ මන්ද කියලා අහන්නගෙන ඉන්නේ. එතෙන්වත් ප්‍රශ්නාව වෙන්නේ. දැන් බල්ලෙක් විදිහට ඉඳලා නිවන් දකිනවා. අපිට කලින් නිවන් දකින්න ඕනේ බල්ලානේ. දැන් අපි රංගපෑමන්නේ කරන්නේ. කවුරුත් කෙනෙක් නෑ ඒක කියන්න. අහන්නවත් එතෙන්වත් ප්‍රඥාව එන්නේ නෑ. බුදුරු නැතිකොට. ඊළඟ ගෝවෘත අරකෙක් විදිහට හිටියම නිවන් දකින්නවා කියලා කියනවා. විමුක්තියටපත් වෙනවා කියලා දුක නැති වෙනවා කියනවා. එතකොට ඉන්නවා මේ හරකෙක් විදිහට කන්නේ බොන්නේ තනකොළ කන්නේ වතුර බොන්නේ මේ විදිහට. ඊට පස්සේ කියනවා සීතලෙන් කෙලස් තවන්න ඕන. හිම වැටෙන දවස්වලට සීතල දවස්වලට එළියට වෙලා ඇඳුනොත් නැතුව ඉන්නවා. කවුරු හරි කියනවා නිරුවතෙන් ඉන්න. නිරුවතෙන් ඉන්නවා. ඊළඟට මහා ගිනි මද්දහනේ වටේට ගිනි මැල ගහගෙන මැද ඇඳුන් නැතුව ගිනි මේ අවුවේ ගිනි තපින්න කියනවා. මේ කෙලස් තවලා දාන්න පව් පුච්චපල්ලා කියනවා. එහෙම කරනවා. බුදුරු ඔයා නිවන් හොඳ නරක ගැන කැමැත්තක් තියෙන ඔයාට ඔයා ඔය විදිහට ඉන්නේ බුදු කෙනෙක් නිසා. බුදුරු හිටියේ නැත්තම් තමන්ටත් එතර වෙන්න අදහසක් ආවත් ඔය වගේ කුබෘතයක් තමයි රකින්නේ. එක්ක අතින් කනවා භාජනයක් ගන්නෑ. ඊට පස්සේ එක්කෝ කේස කම්බල මේ කෙස් වලින් හදපු ඇඳුම් අඳිනවා. ඉතින් ඊළඟට උපකාජීවක බලන්න. උඩට හැට්ටයක් අඳිනවා ඉනෙන් පල්ලා ඇඳුන්නේ. ඒ වගේ. බුදුවරු නැති කාලයක වෙන දේවල්. හොඳ නරක පින්පව් යහපත අයහපත හරි දේ. මේ විදිහට දේශනා කරපු වෙනස් ශාස්ත්‍රූන් වහන්සේ නම බුදු කෙනෙක් කර අතීතේවත් වර්තමානේවත් අනාගතේවත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුවරු පහළ වෙන කල්ප කීයකට පස්සේද යුග කීයකට පස්සේද බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ බමුණු මේ වේදේ උගන්වන බමුණු කියලා දෙනවා උද්‍යත්ත ගාමිනී කියලා ප්‍රතිපදාවක් විමුක්තිය පිණිස. ඒතර ශ්‍රාවකයෝ පැත්තට ඇදෙනවා. එයාලා කියලා දෙනවා ඒහි තුවං අම්බෝ පුරිස එන්ට මිනිස්සෙ මෙහෙන්ද එම්බා පුරුෂය මෙහෙන්ද කාලස්සේව උට්ඨාය පාචිනමුකෝ යාහි උදේ පාන්දරම නැගිටලා නැගෙනහිරට ඵලයන් සෝ තුවං මා සොබ්බම් පරිවජ්ජේහි කිසිම තැනක ප්‍රපාතයක් මග හරින්න එපා. උදේ පාන්දරම ඇහැරිච්ච ගම නැගෙනහිරට යන්න ඕන. ගිහිල්ලා ප්‍රපාතයක් දැක්කොත් මග හරින්න එපා. වලක් දැක්කොත් මග හරින්න එපා. උලක් දැක්කොත් මග හරින්න එපා. කටු රැවණියක් දැක්කොත් මග හරින්න එපා. කොටියේ සිංහෙක් වග වලිසෙක් දැක්කොත් මග හරින්න එපා. ওই විදියට ගිහිල්ලා ඔබ ඔය යම් විදියකින් තතේව මරණං ආගච්ඡියාසි. උදේ පාන්දරම නැගිටලා නැගෙනහිරට යනකොට මොනවා හරි හේතුවක් නිසා මැරුණොත් එහෙම ඒවන් තුවං ඒ වැටුනොත් මැරුණොත් ඒවන් තුවං අම්බෝ පුරිස කායස්ස බෙහෙදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජිස්සති. ඒ විදිහට මැරුණොත් ඔබ මරණයන් මත්තේ දෙව්ලොව යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච කාලේ ඒ කාලේ තිබ්බ ඉගැන්වීම්. මම මේ කියන්නේ හරියට බුදු කෙනෙක්
පහළ වෙච්ච කාලයක් කියන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච නැති කාලයක අපි එහෙම ඉපදුනා නම් විමුක්තියක් පිණිස සුගතියක් පිණිස අපි මොන දේවල් කරයිද දන්නේ. ඔය අදටත් ලංකාවේ ගෝත්‍රික ජනපදවල තියෙනවා කියනවා මරණින් මත්තේ දෙවියන් අතර ඉපදෙන්න කෙනෙක් මැරුණා මේ ගමේ එයාගේ කුණුවෙන් දැරලා කුණු වෙච්ච මස් කනවා. කුණු වෙච්ච මස් කනවා. ඔය මීට අවුරුදු 30කට විතර කලින් ඔය එක මතවාදයක් උගන්වන පිරිසක් වඳුරෙක් ගෙනල්ලා වඳුරගේ ඔළුව විතරක් උඩට පේන්න මේසෙකින් මැද සිදුරක් හදලා ඔළුව විතරක් අරන් බෙල්ල හිර කරනවා. ඊට පස්සේ ඒක මේ වාජනයකින් වහලා ඒ ශ්‍රාවකයෝ ටික ඔක්කොම වටමේසෙ ඉඳලා මිටි වලින් තලනවා අර ඔළුවට වාජනයේට. ඒතර සම්පූර්ණයෙන්ම මේ කුඩු වෙනවනේ අර වඳුරගේ ඔළුව. චප්ප වෙනවනේ. ඊට පස්සේ අයින් කළාට පස්සේ හැන්දෙන් අර තැලිච්ච මාස් අරන් කනවා. එතන ඉන්න කාන්තාවකගෙන් අහනවා ඇයි ඔයා මේක කරන්නේ? අඬා කන්නේ. මට මේ විමුක්තිය පිණිස මේ දුකෙන් එතර වීම පිණිස කියන. අදත් ඔය වගේ දේවල් තියෙනවා. කිව්වොත් කරනවා. මේ ඉන්න පැටව දන්නේ නැහැ මේ මහ මිනිස්සු දන්නව ඇති. ඒ තමයි 1950 ගණන් වල නේද වදකහ සූත්‍රය. ඔව් වදකහ සූත්‍රය. සූර්යග්‍රහණයක් නේද ආවේ. සූර්යග්‍රහණයක් ඇවිල්ලා ඒ වෙලාවට කවුරු හරි එක්කෙනෙක් ප්‍රකාශයක් කළා ඒ වෙලාවට වදකහ උරගාලා බිව්වොත් හරි කිරිවලින් නෑවොත් හරි එහෙම නේද? ඒ නෑවොත් හරි මේ ලස්සන වෙනවා කියලා. මේ ලංකාවේ. ඉතින් කට්ටිය වදකහ උරගාලා බිව්වා. පහවද ස්පිරිතාල පිරිලා. බඩ යනවා කට්ටියට. වැඩිපුරම ඉඳලා තියෙන ආච්චිලා. ලස්සන වෙන්න වදකහ ගාලා. එතකොට මේ යුගයේත් අර කියපු ගමන් ඒක එහෙම්ම කරන එකක් මේ යුගයේ තියෙනවා නම් එතනින් එහාට නේද? ඉතින් මේ ඒ සාමාන්‍ය ලස්සන වීම කියන පොදු සාධකයක් ඉදිරියේත් එහෙම කරනවා නම් විමුක්තිය වගේ ඊතර වීම දෙවියන් අතරට යන වගේ අර ඇතුළෙන් මේන ශක්තියකින් කවුරු හරි දෙයක් කිව්වොත් ඒක කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඕන සුගතිය උපදින්න බ්‍රාහ්මණවරුන්ගේ උද්‍යත්ත ගාමිනී කියන ප්‍රතිපදාවය. තංකෝපනේ තම් වික්ඛවේ බ්‍රාහ්මනානම් බාල ගමනමේතං. ඕක බමුණන්ගේ බාල ප්‍රතිපදාවක්. මූල ගමනමේතං මුලා වූ ප්‍රතිපදාවක්. මුලා වූ දෙයක්. නිබ්බිදාය අවබෝධයෙන් සසර කලකිරෙන්න හේතු වෙන එකක් නෙවෙයි. න විරාගාය නොඇලීම පිණිස හේතු වෙන එකක් නෙවෙයි. න නිරෝධාය නිරෝධයේ පිණිස හේතු වෙන එකක් නෙවෙයි. න උපසමාය සංසිඳීම පිණිස හේතු වෙන එකක් නෙවෙයි. න අභිඥාය අවබෝධ වීම පිණිස හේතු වෙන එකක් නෙවෙයි. න සම්බෝධාය ඒ කියන්නේ ජීවිතයේ යථාර්ථය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන එකක් නෙවෙයි ඕක. න නිබ්බානාය සංවත්තති ඕක නිවන පිණිස හේතු වෙන එකක් නෙවෙයි. හැබැයි මහණෙනි අහංචකෝ භික්ඛවේ අරියස්ස විනේ උදයගාමිනීම් පටිපදම් පඤ්ඤාපේමි. මමත් මේ බුද්ධ ශාසනයේ උදයගාමිනී ප්‍රතිපදාව පනවනවා. ඔය වචන මතක තියාගන්න. මේ බුද්ධ ශාසනයේ උදයගාමිනී ප්‍රතිපදාව මොකක්ද කියලා ඇහුවා. උදේගාමිනී ප්‍රතිපදාව. ඔය අර තමයි බ්‍රාහ්මණ ආගමේ තියෙන උදේගාමිනී ප්‍රතිපදාව. උදේ පාන්දරම නැගිටලා නැගෙනහිරට යන්න ඕන. ඒ යනකොට වලක් ප්‍රපාතයක් කුලක් සතෙක් සිව්පාවේ මග හරින්න බෑ. ඒ අතරතුර මැරුණොත් සුගතිය උපදිනවා. එතනින් තමයි විමුක්තියට යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම එකක් වෙන්නේ නෑ. ඊට පස්සේ හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේත් මේ ධර්මයේ තුල උදේගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරනවා. කුමක්ද උදේගාමිනී ප්‍රතිපදාව? ඒක නිවන පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, නොඇලීම පිණිස, නිදහස් වීම පිණිස
හේතු වෙන ප්‍රතිපදාවක්. කතමාච සාභික්ඛවේ උදේගාමිනී පටිපදා. මොකක්ද මේ උදේගාමිනී ප්‍රතිපදාව? නිදහස් වීම පිණිස, නොයල්ම පිණිස, ඊතර වීම පිණිස, නිවන පිණිස හේතු වෙන උදේගාමිනී ප්‍රතිපදාව. ඉද බික්කවේ අරිය ශාවකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. මේ කරුණෙහිලා ශ්‍රාවකයා බුදුරජාන් වහන්සේ ගැන අවිච්ඡප්ප්‍රසාදයටපත් වෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ ඉතිපිසෝ භගවා අරහං. ඒ භාග්‍යතුන් වහන්සේ මේ කාරණෙන් අරහං වනසේක කියලා පහදිනවා. බුදුරජාන් වහන්සේගේ අරහං ගුණයට පහදිනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හිතේ රාගය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. බුදුරජාණන් වහන්සේ රාග, දේශ, මෝහ රහිත කෙනෙක් නේ කියලා හිතේ පැහැදීම ඇති වුණොත් ඒ තමයි අරහං ගුණයට පැහැදුනා කියන්නේ. දැන් අපි හිතමු ඕන බුද්ධ පූජාව තියෙනවා. අයියෝ අද තියාගන්න බැරි වෙනවා බුද්ධ පූජාව හැමදාම තියෙනවා. එක දවසක් තියාගන්න බැරි වුණා අනේ මොකක් වෙයිද දන්නේ නැහැ කියලා බය වෙනවා, තැති ගන්නවා. එයා බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණයට පැහැදිලා නැහැ. බය එන්නේ කෙලෙස් තියන අයගෙන්. බුදුරජාණන් වහන්සේට කෙලෙස් නැහැ. පහනක් තියන්නේ බුදුරජාණන් වහන්සේට පහන ඕන නිසා නෙවෙයි. පහනක් පූජා කිරීමේ පින ඔයාටයි එන්නේ. ඔයා බුද්ධ පූජාව තියනකොට ඔය මේ බත් ව්‍යංජන බුදුරජාණන් වහන්සේට උවමනාවක් නැහැ. බුද්ධ පූජාව තිබ්බොත් ඔයාටයි පින එන්නේ. මලක් පූජා කළොත් ඔයාටයි පින එන්නේ. අයියෝ මං හැමදාම බුද්ධ පූජාව තියනවා අද ඒක තියාගන්න වෙන්නේ නැහැ කියලා එහෙම කලබල වෙන්නේ බුදුරජාන් වහන්සේගේ නිකලෙස් බවට පැහැදිලා නැහැ. මෙහෙම හිතුණට කමන්නේ මං හැමදාම පින් කරගත්තා. අද පින් කරගන්න අවස්ථාවක් මට මගහැරෙනවා. අන්න හරි හිතුව විදිය. අද මට පින් කරගන්න අවස්ථාවක් මගහැරෙනවා එච්චරයි. මොකද මේ හරියට රෑ 9ට දිව්‍යයන්ට පහන තියනවා වගේ පහන තිබ්බේ නැත්නම් ඇඳෙන් ඇදලා දායි වගේ බුදුරජාණන් වහන්සේ ඔය ඇඳෙන් ඇදලා දාන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනමම් පාපු කෙනෙක්, නිකලෙස් කෙනෙක්. පහදින්න බුදුරජාණන් වහන්සේට. බුදු පිළිම කඩනවා කියන්නේ ඕකනේ. මේ පිළිමයක් කඩනකොට බුදුරජාණන් වහන්සේට තරහයයිද? චෛත්‍යයක් කඩනවා. බුදුරජාණන් වහන්සේට තරහයයිද? පිළිම බදාගෙන අරහෙට්ට අදිනවා මෙහෙට්ට අදිනවා. බුදුරජාණන් වහන්සේට තරහයයි? බුදුරජාණන් වහන්සේ තරවනවා. ඔයාටයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ මොකවත් වෙලා නැහැ. බුදුරජාණන් පිරිනමම් පාලා. මිනිස්සු බුදුරජාණන් වහන්සේට බයිනවා. ඒක ඔයාට. බුදුරජාණන් වහන්සේට කෙනෙක් ප්‍රශංසා කරනවා. ඒකත් එයාට. බුදුරජාණන් වහන්සේ නින්දා ප්‍රශංසා ලෝකෙන් ඈතර වුණ කෙනෙක්. පැහැදිලි නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ළඟ කඩුවක් තියාගෙන ගාඩ් කර කර වැරදුනොත් අපේ බෙල්ල කපන්න ඉන්න කෙනෙක් නෙවෙයි. අපිට අච්චු දෙන කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේට උන් කරපු දේවල් වලට උන්ටම ඕක විපාක දෙයි කියලා අපි කිව්වට කර්මානුරූපව දෙයක් වෙනවා මිසක් බුදුරජාණන් වහන්සේට තියෙන මහා කරුණාව. Taman දෙසට මල් ලිසින දිගා වෙලා වඳින මිනිසාත් කඩුවක් ඔසවාගෙන ඉන්න අඟුලිමාලත් බුදුරජාණන් වහන්සේට දෙන්නෙක් විදිහට පේන්නේ. ඒ ඔක්කොම මේ සසරේ අතරමං වුණාය. බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම ඊතර කරවන්නයි පහළ වුණේ. ඒකයි මගේ බුදුරජාණන් වහන්සේට මහා කාරුණිකයන් වහන්සේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම ඉගෙන ගන්නකොට වෙන කිසිම දහමක නැති වෙනම කිසිම පොතක පතක නැති වෙන ආගමක ඉගැන්වීමකින් තොරව පිටුම පුදුම හිතෙනවා භාග්‍යතුන් වහන්සේ කොහොමද මේවා තනියෙන් අවබෝධ කරගත්තේ කියලා. පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පාදේ ආයතන ධාතු ස්කන්ධ මේ චිත්ත විග්‍රහය කෙලෙස් ඇති වෙන විග්‍රහය පටිච්ච සමුප්පාද විග්‍රහය මේවා කොහොමද තනියෙන් කෙනෙක් මේ කවුරුත් උගන්වලත් නැතුව අන්න එහෙම පහ දිනකට පැහැදෙන්නේ සම්මා සම්බුද්ධ ගුණයට. සම්මා සම්බුද්ධයි කියන්නේ ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ. ඊට පස්සේ විද්‍යාචරණ සම්පන්නයි කියලා කියන්නේ අවබෝධයට අනුවම ජීවත් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ඉවසීම දැන් බලන්නකෝ ධර්ම මහා සිව්වන පිරිස දහම් මැද බණ කියනකොට චින්තිමානිකව කොස දරාගෙන එනවා.
බඩකුත් අරන් එනවා බණ කිය හිටිය ඇති කියලා. අද කාලේ ආන්දෝලන නමකට විරුද්ධව ගෑණියේ පටලවලා මොනවාරි ෆොටෝ එකක් හරි එහෙම දාපු ගමන් එතනින් එන්නේ තැති ගැනීම. කම්පනයි. ඒ ගෑනුන්ගේ නංගන් කිකේ ආම්දුරන්ට බයිනකොට එන කම්පනය. බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවේ බඩක් බැඳගෙන. බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණාද? සත්‍ය ප්‍රකට වේවා කියලා හිතලා තියෙනවද? එහෙම හිතුන්නේ නැහැ. මේ වෙලාවේ සක්දෙවිඳු ඇවිල්ලා මීයක් වෙලා ඔක කන්න ඕන. හිතුණාද? නෑ. බුදුරජාණන් වහන්සේ හිතුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉවසන කෙනෙන්නේ. ඉවසන්න මොනවද දෙන්න ඕනේ? කාරකස වචන, අටලෝ දහම. දැන් ඔන්න යකඩයක් ගොඩක්ම ශක්තිමත්, බිත්තිය ගොඩක්ම ශක්තිමත්. ඒ බිත්තිය ගොඩක්ම ශක්තිමත් කියලා ඔප්පු කරන්න පුළුවන්නේ ගහන පාර සැර වෙන තරමටම තමයි. හවුද නැද්ද? ගහන පාර සැර වෙන තරමටම තමයි හයිය වැඩි කියන එකම පේන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඉවසීමේ ශක්තිය ලෝකෙට පෙනුනේ එතනයි. පැහැදිලිද? ඉතින් බුදුරජාණන් වහන්සේට සත්‍ය ප්‍රකට කරන්න 이르දි ප්‍රාතිහාරයක් පාන්නත් උවමනාවකෝ නේ. සක්දෙවිඳුයි මේක කළේ. සක්දෙවිඳු දැනගත්තා කෙනෙකුට සැකයක් උපදින්න පුළුවන් කියලා. ඒ නිසායි සතරවරන් දෙවිය මීයක් විදිහට එව්වේ. ධර්මිතිය කඩාගෙන වැටුණා. ඒව නම් හරි අපූර්ව දේවල්. බුදුරජාණන් වහන්සේගේ බුදු හිත ඇත්ත ප්‍රකට වේවා කියලා. සමහර තැන්වල ආනන්ද ස්වාමීන් වහන්සේට දමල ගහලා යන්න හිතලා තියෙනවා. මිනිස්සු බයින බැනුම් වලට. සුන්දරී පරිබ්‍රාජිකාව වගේ. ඒතර බුදුරජාණන් දේශනා කරන ආනන්ද එතෙන්ට ගිහිල්ලා බැන්නෝ. ඒතර ආයි අපිට ඇවිදමයි යන්න වෙනවා. අර කොනාටු වලට ඔය මේ එක පාඩමක උගන්වනවා මේ මොකද අර ගවයේ කියන්නේ බයිසන් කියලා ගවයේ. ඔය හිමේ ඉන්නේ. ඒතකොට හිම කොනාටු වෙනවා. මෙහෙම එක දිගට කොනාටු වෙනවා. උලංග වගේ හිම වැටෙන. ඒතකොට මෝ අනිත් සත්තු එහෙම අරහෙන් කොනාටු වෙනකොට දුවනවා. ඒ දුවන පැත්තටමයි කොනාටු එන්නේ. එතකොට ඒ සතා කුණාටුවට අහු වෙන කාලේ වැඩි. ওই බයිසන් කියන ගවයා කරන්නේ කුණාටු වෙනකොට කුණාටුව පැත්තටම යනවා කියනවා. අර කුණාටුව මෙහෙමනේ යන්නේ. එතකොට අර කුණාටුව පැත්තට එනකොට මෙයාට කුණාටුවට මුහුණ දෙන්න තියෙන පොඩි වෙලාවයි. මං කියන එක තේරෙනවද? තේරුන්නේ නැද්ද? කුණාටුව මෙහෙම යනවා. එතකොට යන පැත්තටම මේ පැත්තට දිවුවොත් එහෙම එයාට කුණාටුවට මුහුණ දෙන කාලේ වැඩි. ඇයි කුණාටුවත් යන්නේ හෙට්ටනේ? පැහැදිලිනේ. දැන් මේ ගමේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ අපි ඒකට වෙන තැනකට පැන්න ගමන් ඒ ගමේ මිනිස්සුත් දැනගන්න ඕක. ඇයි ආවේ? එහින් තව තැනකට ගියම තව ඒකට මේ ගම්මානයකට මේ කුණු ටික අරන් යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සමහර ප්‍රශ්න ඔය හටගත්ත තැනම ඉවර කරලා දාන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ මෝන දුන්න ප්‍රශ්න ගැටලු ඉදිරියේ තේරෙනවා බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කෙනෙක් කියලා. කතා කරන වචන තියෙන අවබෝධය, හැසිරීමේ තියෙන අවබෝධය, ඒ ජීවිතයේ තියෙන අල්පේච්ඡතාවය, අවබෝධයත් හැසිරීමත් දෙකක් නෙවෙයි එකක්. විද්‍යාචරණ සම්පන්න. ඉතින් බුදු ගුණ එකින් එක ඔය විදිහට පහදින්න ඕන. දැන් මේ වෙලාව මදි බුදු ගුණ කියලා කියන්නේ ඒක වෙන්න මේකක්. ඒක අපිට බුදු කෙනෙක් කල්පයක් කිව්වත් බුදු ගුණ කියලා අවසන් කරන්න බෑ කියනවනේ. සුගත ලෝකවිදු අනුස්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානම් බුද්ධ භගවා කියලා බුදු ගුණ වලට පහදිනවා. සමහරට ඉතිවිසෝ ගාථාවේ තියෙන බුදු ගුණ නවයට වෙන් කරගන්න බැරුව ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේට කෙලෙස් නැහැ කියලා පහදිනවා. බුදුරජාණන් වහන්සේ අපූර්ව උත්තමෙක් කියලා පහදිනවා. උන්වහන්සේ සුන්දර ජීවිතයක් කියලා පහදිනවා. අනේ බුදුරජාණන් වහන්සේට මේ ලෝක සත්‍ය දමනය කරන්න පුළුවන් නේ කියලා පහදිනවා. සමහරට ඒ වචනෙන් දන්නේ අනුත්තර පුරිස ධම්මසාරති කියලා. නමුත් අර ගුණයට පහදිනවා.
අනේ දෙවියන්ටවත් හොයාගන්න බැරි නිවනක්, බඹුන්ටවත් හොයාගන්න බැරි නිවනක් භාග්‍යතුන් වහන්සේ මේ දෙව් මිනිසුන්ට දේශනා කළේ. දෙව් මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ නෙමෙයි ශ්‍රේෂ්ඨ කියලා එයා පහදිනවා. සමහරට එයා සත්තා දේව මනසානම් කියන වචනේ නොදන්නව වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේට පැහැදිලා. බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගත හොලවන්න බැරි පැහැදීමක් ඇති කරගන්නවා. උද්දයස්ත ගාමිනී පටිපදා. මේ අය තමයි මරණින් මත්තේ සුගතිය යන්නේ. මේ අය තමයි මරණින් මත්තේ තමන්ගේ ආත්ම භාවය ආත්ම 8කට කිටි කරගෙන සෝතාපන්න ඵලයටපත් වෙන්නේ. නිවනටපත් වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ බුදුරජාණන් වහන්සේට පැහැදුණු කෙනෙක්. උදේම නැගිටලා නැගෙනහිරට යන අය නෙවෙයි. පැහැදිලි නේද මං කියන එක? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙවෙනි කාරණාව තමයි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. දහම ගැන අවිච්ඡප්ප්‍රසාදයට එනවා. ඒ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කොයි තරම්නම් මේ ස්වාකාතයිද, කොච්චර පිරිසිදුයිද පිළිවෙලට තියෙන දහමක්ද. ඇත්තටම මෙච්චර පිරිසිදුව පිළිවෙලට මුලැමැදාග පිරිසිදු කිසිම තර්ක විතර්කයක් නැති මේ ධර්මය බුදු කෙනෙක්ගේම ධර්මයේ හැර වෙන කොහේ තියෙන ධමයක්. ස්වාකාතයි කියන්නේ ඒකයි. හරියට දේශනා කළා තියෙනවා. සම්දිට්ඨිකෝ මේ ජීවිතේම අවබෝධ රාගය දුරු කිරීම කියන එක මේ ජීවිතේ කරන්න ඕන ප්‍රතිපදාවක් දේශනාවේ තියෙන. පරලෝකට කල් දාන එකක් නෙවෙයි මේක. මේ ජීවිතේම අවබෝධ කරගත යුතු දෙයක්. අකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන දහම කාලෙන් කාලට වෙනස් වෙන්නේ නැහැ. ඒ බුද්ධ කාලේ චතුරාර්ය සත්‍ය වෙන එකක්. සුද්ධංගේ ආණ්ඩුව කාලේ ලංකාවට වෙනම චතුරාර්ය සත්‍යයක්. දැන් වෙන මේකක් අනාගතේ වෙනම එකක්ද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන වෙනස් වෙනවද? නකාලිකයි. කාලේ පහර ගෑමට ධාම ලක් වෙන්නේ නැහැ. පුජ්‍යලයා කාලේ පහර ගෑමට ලක් වෙනවා. ඊළඟ එහි පාසිකයි. ඇවිත් බලන්න කියලා විවෘත කරන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය බබලන්නේ හංගන්න නෙවෙයි. හංගනකොට නෙවෙයි විවෘත කරනකොට. ඊළඟට දැන් බලන්නකෝ එහි පාසිකයි කියන වචනේ කෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් මෙහෙම කියනවා. මේ ධර්මයේ අපි කියවන්න ගත්තට පස්සේනේ මේක තේරෙන්නේ. මේ ධහම අහන්න ගත්තට පස්සේනේ මේක තේරෙන්නේ. අනේ ඔයාලත් මේක කියවලා බලන්න. ඔයාත් නිකමට මේක අහලා බලන්න. මේක කොච්චර වටිනා කාරණාවක්ද මේ කියන්නේ කියලා. දැන් ඒ වචනේ තියෙන්නේ සංගවීමක්ද ඇවිත් බලන්න කියන කතාවක්ද කියන්නේ. අන්න බලන්න ධාමේ මේ එහි පස්සික ගුණය ගැනයි එයා කතා කරන්නේ. නමුත් සමහර ඒකට කියන වචනේ එයා දන්නේ නැහැ. ඒ ක්‍රියාපටිපාටියට කියන්නේ එහි පස්සිකයි කියලා. නමුත් එයාගේ අතින් ඒ පැහැදීම වෙනවා. එහි පස්සික. ඕපනායක කියන තමා තුළට. මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මිනිස්සු ධර්ම ඉගෙන ගන්නවා අනුන්ටමයි කියන්නේ. අනුන්ගෙන්මයි බලන්නේ. කොච්චර බණ අහනවා උන්ගේ කිසිම තරහයි අඩුවක් නැහැ කියලා අපි අනුන්ට කියනවා. ඉතින් ඔයත් බණ අහනවා. ඔයාගේ තරහ අඩු වෙලත් කියලා බලන්නකෝ. ඔච්චර බණ අහනවා බලන්න පැමුදගේ මනමාලකම කියලා. ඔයා බලන්න ඔයත් දැන් බණ අහනවා, පන්සල් යනවා, සිල් ගන්නවා. ඔයාගේත් මනමාලකම අඩු වෙලාද කියලා ඔයත් බලන්න. තමා තුලින්මයි බලන්න තියෙන ඕපනායකයි. පච්චත්තං වේදිතබ්බ කියලා කියන්නේ නොනැත්තා නැන පමණින්. තමන්ට තේරෙන විදිහට තමයි මේක තේරුම් ගන්න. ඔන්න ඔය දහම ගැන පැහැදුනොත් කෙනෙකුට ධර්මයේ ගැන පැහැදීමක් ඇති වෙනවා. ඒ චිත්ත ප්‍රසාදය සොලවන්න බැරි මට්ටමකට ආවා කියන්නකො. එයාගේ ගම නිවන් ඉවර වෙන්නේ නිවන් දැකලාමයි. එයා සෝතාපන්නයි. එයා මේකෙන් ඈතර වෙලා යනවා. ඉතින් මඟපල් ලැබලා නිවන් දකින්නවා කියනකොට සුගතිය යනවා කියන එක පොඩි දෙයක්. දෙව්ලොව උපදිනවා කියන එක පොඩි දෙයක් මේ තෙරුවන් කෙරෙහි පැහැදුන කෙනාට. තෙරුවන් කෙරෙහි පැහැදුන්නේ නැති කෙනාට සුගතිය කියන්නේ අහසට පොළොව වගේ කිට්ටු වෙන්න පුළුවන් තැනක් නෙවෙයි. දෙව්ලොව කියන්නේවත් තුනුරුවන් කෙරෙහි පැහැදුන්නේ නැති මනුස්සයාට.
ඊට පස්සේ සංඝයා ගැන පහදිනවා සංඝයා සුපටිපන්නයි. ඒ කියන්නේ සංඝයා හරි වැඩපිළිවෙලක් තමයි තෝරාගෙන තියෙන්නේ ජීවිතේ නිවන පිණිස. ඇත්තටම නිවන පිණිස හරියම වැඩපිළිවෙල තෝරාගත පිරිස කවුද? සංඝයා. ඒකයි සංඝයා සුපටිපන්නයි කියන්නේ. නිවන පිණිස තියෙන කැලින්ම තියෙන වැඩපිළිවෙල තෝරාගත පිරිස කවුද? සංඝයා. ඍජුපටිපන්නයි. හරියටම චතුරාර්ය සත්‍ය අවබෝධයට යන පිරිස කවුද? සංඝයා. ඒකයි ඥායපටිපන්නයි කියන්නේ. නිවන පිණිසම කතා බහ කරන පිරිස කවුද? සංඝයා. ඒකයි සාමිච්චපටිපන්නයි කියන්නේ. ඒ සංඝ පිරිස අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නය. යුගල වශයෙන් 4යි පුද්ගල වශයෙන් 8 දෙනා. ඒ වාගේ උතුම් පිරිසකට දුරට ගිහිල්ලා වුණත් දම්පැම් බෙදන්න එක සුදුසුද නැද්ද? ආහුණේයයි. ඒ වාගේ උතුම් කෙනෙක් ළඟට આવත් වතුර පොදක් වුණත් දුන්නොත් පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඒකයි පාහුණේයයි කියන්නේ. කෙනෙකුට හිතෙනවා පින් සලකලා යම පූජා කරන්න. ඒකට සුදුසුම මේ පුජ්‍යලෝ නෙවෙයි දේවතුමන් නෙවෙයිද? ඒකයි දක්ඛිනීයයි කියන්නේ. ඒ වාගේ අය දැක්ක ගමන් නිකම්ම අත් දෙක එකතු වෙනවද නැද්ද? ඒකයි අංජලි කරණීයයි කියන්නේ. ඇඟිලි එකතු කොට වඳින්න සුදුසුයි. ලෝකෙට උතුම් පින්කෙතක්. උතුම් පින්කෙතක් අනුත්තරම් පුඤ්ඤක්කෙතං ලෝකස්ස. ඔය සංඝ ගුණ. මේ සංඝයා ගැන රහතුන්ගේ ගුණ ගැන පැහැදෙනවා සොලවන්න බැරි චිත්ත ප්‍රසාදයක්. අන්න ඒක උදේගාමිනී ප්‍රතිපදාව. මරණින් මත්තේ සුගතිය යන්නේ නිවන් දකින්නේ සෝවාන් වෙන්නේ සංඝයා ගැන තියෙන පැහැදීමෙන්. ඊළඟට උදයත්ත ගාමිනී ප්‍රතිපදාවේ 4 වෙනි කාරණාව තමයි ආර්යකාන්තේහි සීලේහි සමන්න. ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ ඇයි මේකට පංච සීලය කියන්නේ තුන් ආර්යකාන්ත සීලය කිව්වේ? පංචශීල කියන්නේ අපි කවුරුත් රකේ මේ ගිහි අය රකින්න උත්සාහ කරන සීලය. ආර්යකාන්ත සීලය කියන්නේ තුනුරුවන් කෙරෙහි ප්‍රසාදේ පවතින කෙනා තුල තියෙන පංචශීලය. ඒකට අංග 8ක් තියෙනවා. එකක් තමයි අඛණ්ඩේහි කැඩිලා නැහැ. ඒ කියන්නේ අපි කියමුකෝ ඕන මුට්ටියක් තියෙනවා. මුට්ටියේ මේ උඩින් හරි යට මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි මුට්ටිය කැල්ලක් කැඩිලා. අපි කියනවා කැඩිලා. අන්න ඒ වගේ පන්සිල් ගත්තොත් එහෙම අනිත් සිල්පද රකින්නවා පාණාතිපාතා කියන එක කඩනවා. 4ක් රැකෙනවා එකක් කැඩිලා. නැත්නම් ඔක්කොම රකින්නවා සුරාමේරේ ගන්නවා. මේ කැඩෙනවා. අන්න එහෙම නාට ඊට කියනවා සීල් කැඩිලා කියලා. අච්චින්දේහි අච්චින්දේ සිදුරා. ඒ කියන්නේ මුලත් රැකිලා අගත් රැකිලා මැදින් කැඩෙනවා. ඒ කියන්නේ කාමේසු මිච්ඡාචාරා හරි එහෙම නැත්නම් මුසාවාදේ හරි කැඩෙනවා. එතකොට ඒක සිදුරු වෙලා. ඒ කියන්නේ අර මුට්ටියේ කටවල් පැත් කොහින්වත් කැල්ලක් නැහැ මැදින් සිදුරා. තේරෙනව නේද? ඒ වගේ සිල්පද මැදින් කැඩෙනවා. එහෙම කැඩෙන්නේත් නැහැ මේ සීලෙ. අසබලෙහි පැල්ලන්නේ. පැල්ලන්නේ කියන්නේ සිල්පද 2-3ක් කැඩෙනවා තැනින් තැන. එතකොට එකක් රැකෙනවා මම ආ එකක් කැඩෙනවා තව එකක් රැකෙනවා තව එකක් කැඩෙනවා පැල්ලම්. ඊළඟට අකම්මාසෙහි කැලල් සම්පූර්ණයෙන්ම සිල්පද කැඩෙන්නේ නැහැ. කැඩෙන මට්ටමටපත් වෙනවා. එහෙමවත් නැහැ. ඒ කියන්නේ පංචශීලී. ඒ කියන්නේ ඒක පිරිසුදු සීලයක්. ඊට පස්සේ බුජිස්සේහි. බුජිස්සේ කියන්නේ නිදහස්. තෘෂ්ණා දාස භවෙන් මේ සීලේ බරක් කරගෙන නැහැ. එයාට සීල රකින්න පහසු වෙනවා. දැන් අද කාලේ හරි බරයිනේ. දැන් අපිට ඔය මේ පුතා ලියුම් එවනවා ඔය සීල් රකින්න ආසයි එවනවා. හරියට දුක් ගැනවිලි තමයි එවන්නේ. බඹසර රකින්න ආසයි රැක ගන්න බෑ මම මොකද්ද කර බලන්න සීලයක් රකින්න ගිහිල්ලා දුකටපත් වෙලා. මහා බරක් කරගෙන. එහෙම නෙමෙයි ගිහියෙකුට තියෙනවා නිති පංචශීලී. පංචශීල පද 5 රකිනවා. ඊට පස්සේ යා
තමන්ගේ සීලී තව දියුණු කරගන්න තව සිල්පද එකතු කර තමන්ට ශක්ති පමණින් ඒ සීල රකින්න ඕන. මූලික සීලේ පංචශීලී. සමහර වෙලාවට අමතර සිල්පද රකින්න ගියේ රැකලා බරක් කරගන්නවා. ඇඬු කඳුලෙන් ඉන්න නමුත් එයාට පංචශීල රැකිනවා. රැකින පංචශීල වලින් සතුටු වෙන්නේ නැහැ එයා. රකින්න බැරි එක ගැන දුක් වෙනවා. ඒවා තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ග්‍රහණය කරගෙන තියෙන. එයාගේ සීලේ නිදහස් නැහැ. සැහැල්ලු නැහැ. ඊළඟ විඤ්ඤෝ පසත්තේහි විනෝනත්තු ප්‍රශංසා කරනවා මේ සීලයට. අපරාමත්තේහි බාහිර දෘෂ්ටියෙන් එක මේ මිශ්‍ර වෙලා නැහැ. දෘෂ්ටි නැහැ. ඒ කියන්නේ එයා ඒ සීලේ රකින්නේ දෙවියන් අතර යන්න නෙවෙයි. එයා පංචශීලයේ රකින්නේ එක්කෝ දීර්ඝායුෂ ලබන්නවත් විපාක පිණිස නෙවෙයි. එයා දන්නවා මේක නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව. එයාට මේකෙන් ඈතර වෙන්නයි ඕන. සම්මාදි සංවත්තනිකේහි එයාට හැම වෙලාවෙම සීලේ සිහි කරනකොට හිත විසිරෙන්නේ තැවෙන්නේ නැහැ. හිත එකඟ වෙනවා. සතුට උපදිනවා. සමාධිය පිණිස උපකාරක අංගයක් බවට පත් වෙනවා යාගේ සීලී. අන්නේ පංචශීලයට කියනවා මේ ආර්යකාන්ත සීලය කියලා. සෝතාපන්න කෙනෙක් තුල තමයි මේක පිහිටන්නේ. එතෙක් අනිත් අයට තියෙන පංචශීල රකින්න පුහුණු වීම. එතකොට අපි කියමු කෙනෙක් ඉන්නවා පොඩ්ඩක්වත් පංචශීල කැඩෙන්නේ නැහැ. නමුත් එයා සෝවාන් වෙලත් නැහැ. හැබැයි එයාගේ සීලය ආර්යකාන්ත සීලයක් නෙවෙයි. එයා තුනුරුවන් ගැන ප්‍රසාදේ තව බලවත් කරගන්න ඕන. දහම් දැක්ම තව බලවත් කරගන්න. එතකොට එයාගේ දහම් දැක්ම නිවැරදි වෙනකොට අවිච්ඡ ප්‍රසාදයටපත් වෙනකොට එයාගේ සීලය කොහොමදත් ආර්යකාන්ත සීලයක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදේ, ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදේ, සංඝයා ගැන අවිච්ඡ ප්‍රසාදේ, ආර්යකාන්ත සීලය කියන කරුණු හතර තමයි උදයගාමිනී පටිපදාව. මරණින් මත්තේ සුගතිය යන්නේත්, නිවන පිණිස පවතින්නේත්, ඊතර වීම පිණිස පවතින්නේත් ඔන්න ඔය කාරණා හතරකට කියන සෝතාපට්ටි අංග හතර කියලා. පින්වතුනි මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. මෙතන කිව්වේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමද බුදු ගුණ දැන ගැනීමද? දැන් මට කියන්න ඕන. දැන් මෙතන කිව්වේ බුදු ගුණ දැන ගැනීමද බුදු ගුණ දන්නා බවද උදේගාමිනී ප්‍රතිපදාව කියන්නේ බුදුරජාණන් වහන්සේට පහදින බවද? බුදුරජාණන් වහන්සේට පැහැදීම. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ දන්න එක, දසබල ඥාන දන්න එක, විසරද ඥාන දන්න එක, ඒක යාගේ උගත්කම. ඒක යාගේ දැනීම, ඒක යාගේ බහුසුත භාව. එයාගේ වෙනම ක්වොලිටියක් ඒක. එයාගේ හැකියාවක්. හැබැයි සෝතාපට්ටි අංගයක් බවට පත් වෙන්නේ දහම් දැනුම නෙවෙයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම. ධර්මයේ ගැන දන්න එක නෙවෙයි සෝතාපට්ටි අංගය කියන්නේ දහමට පැහැදීම. 80 මහා ශ්‍රාවකයන්ගෙම විස්තර දන්න එක නෙවෙයි සෝතාපට්ටි අංගය කියන්නේ. සංඝයාගේ ගුණ වලට පහදින එක. පංචශීල දන්න බව හෝ ඒක නෙවෙයි ආර්යකාන්ත සීලය කියන්නේ. ඒ ධර්ම දැක්මෙන් එයා තුල ඇති වෙන කැඩෙන්නේ නැති සීලය. අනේපිඩු සිටුතුමාගේ පුතා විහෙර පැත්තේවත් යන්නේ නැහැ. ඉතින් සිටුතුමා කිව්වා ගිහිල්ලාව සල්ලි දෙනවා කියලා. ඉතින් එක දවසක් ගිහිල්ලා ඉඳලා ආවා සල්ලි ගත්තා. ඊළඟට කිව්වා ඊළඟ දවසේ බණ අහලා එන්න කියලා. ඒත් සල්ලි ගත්තා. ඊළඟ දවසේ කිව්වා බණ පදය මතක තියාගෙන ඉන්න කියලා. කහවණු 1000ක් දෙන්නම් කියලා. මෙයා බණ අහනවා බණ මතක නැහැ. බුදුරජාණන් සිරිදියක් කළා මතක හිටින්න එපා කියලා. හැබැයි කියන බණ ඔක්කොම තේරුණා. සෝතාපන්න ඵලයටපත් වුණා. දැන් මට කියන්න බණ මතක නැහැ. හැබැයි සෝහන් වෙලා. කොහොමද උනේ? එයාට මතක නැති වුණාට බුදුරජාණන් වහන්සේට පැහැදිලා. බණ මතක නැති වුණාට දහමට පැහැදිලා. තේරුණා නේද? ආර්ය සංඝයාට පැහැදිලා. ආර්යකාන්ත සීලී පිහිටලා.
දැන් මම ওই කාරණේ ඉස්මතු කළේ ඇයි? ඒ කාරණාව ඉස්මතු කරන්න හේතුව තමයි සමහර අම්මලාගේ සමහර ළමයිගේ තියෙන අදෝනාව අනේ මට බන මතක හිටින්නේ නැහැ. ධර්මයේ මතක හිටින්නේ නැහැ. කොච්චර ඇහුවත් මතක නැහැ කියලා. මතක නැති වුණාට ওই බන අහනකොට ඇඟ හිරිවෙట్లా යන සන්තෝෂයක් එනවා. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙනවා. නිකන් ඉද්දින් මත් දෙක එකතු වෙලා බන අහද්දින් සාදු කියනවා. නේ? ඒ තමයි පැහැදීම. ඔබ දෙව්ලොව උපදින්නේ හෝ සෝතාපන්න ඵලයට සමීප වෙන්නේ හෝ ඊතර වීමට සමීප වෙන්නේ හෝ පැහැදීමෙන් පහදින්න. ඔය පැයක්වත් බනහනගේ වටිනාකම ඒකයි. පැහැදෙනවා ඒ වෙලාවට. ධර්මයට පහදිනවා. රහතන් වහන්සේලාට පහදිනවා. සීලී රකින්න වීරිය එනවා. පැහැදිලි නේද? ඔන්න ඕකට තමයි උදේගාමිනී පටිපදාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔබටත් අපටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උදේගාමිනී ප්‍රතිපදාව පුරුදු කරගන්න වාසනාව ලැබේවා.